Travel with Achia. අයිබෝන් සුබ දවසක්. ඉතින් අද කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ? මේ පැත්තින් ඉර බැහැගෙන යනවා. බලන්න. මේ පැත්තින් ඉර බැහැගෙන යනවා. පවුල් එහාට මෙහාට පියාඹනවා. හිතා ගන්න බෑනේ කොහෙද කියලා. බලන්නකෝ. කාලට ලස්සන දෙයක් පෙන්වන්න මං ආවේ. නේ මොනවද මේ තියෙන්නේ? මම ඉන්නේ හම්බන්තොට ලුණු ලේවායේ. මේක දැන් මේ ලුණු කඩලා ඉවරයි. මේ ඉතුරු වෙච්ච ටිකක් වැස්ස හින්දා මේ මග නතර කරලා දැන් පොඩ වහිනවා. මේ ලේවායේ ඇතුලේ මේ කැලේ තමයි මල් පින්ද වටේ තියෙන ඒ ලුණු ඉතුරු වෙච්ච තියෙන්නේ. මේක උඩ කට්ටේ තමයි මම ඉන්නේ. මේ තියෙන ලුණු සුදු පාටට තියෙන්නේ. මේ සුදු පාට වෙයි මම. හරිද නේද? මේක මේ පොළවක් කොන්ක්‍රීට් කරා වගේ ඉන්නේ. මේ හරිය බුරුල්. සුදු පාට නෑ. මේ හරිය මඩ තියෙන්නේ. මේ ටික උදළු වලින් කඩලා අරගෙන මේ අර පුල් ගහලා තියෙන්නේ මේ හරි ගැඹුරුයි එරිනවා වගේ. ඒ දැන් වල තමයි එහෙම ගහලා තියෙන්නේ. චුට්ටක් ඉස්සරහට ගිහලා බලමු. මේ ටික ලුණු කඩලා තියෙනවා. ඒ ලුණු කඩනකොට නම් එයාලා බූට් දාගෙන තමයි කඩන්නේ. කකුල් තුවාල වෙනවා. නේ? තේරෙනවද? නේ? මේ තියෙන ලුණු මේ මට ඇඟිල්ලෙන් කඩන්නත් බෑ හයියයි. දෙකද හිම විදුණා වගේ මේ. මොනවා වගේ තමයි මේකේ මොවාට පෙන්නන්නම් උඩට ගිහිල්ලා මේ ශ්‍රී ලංකාවේ හිම මත ඇවිදින්න බෑ. කටු වගේ ඇනෙනවා. කකුල් කැපෙනවා. පීකින් මේ පැත්තේ ඉන්නවා. මම පෙන්නන්න නැදුවාට ලුණු අදින එකක් ගොඩ පැත්තෙන් තමයි බලන්න වෙන්නේ. මේක කියන්න අමාරුයි. ඉතින් අපි බලමු දවසක රයිකම් කර්මාන්ත ශාලාව ඇතුළට ගිහිල්ලා ඇතුලේ ලුණු පිරිපහදු වෙන්නේ කොහොමද? අපි ආහාරයට ගන්න කෑම වලට ලුණු දාන තැනට එන්නේ එනකන් සකස් වෙන්නේ කොහොමද කියලා කර්මාන්ත ශාලාවට ගිහිල්ලා බලමු. වීඩියෝ එකක් ගේන්න මෙති වතුරින් මුරතුරුනේ. මේ අයියෝ ලිකටම තියෙන්නේ ලුණු.
හරි. ඉතින් මෙන්න මේ වගේ උපකරණයක් පෙන්නවා. පෙන්වන්නම් මෙහෙම. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරලා තමයි එහෙම ලුණු එකතු කරන්නේ. මේ අයින දිගටම එනවාද? මේ අයින දිගටම මේ එකතු කරලා ට්‍රැක්ටර් වලට පටවන දැන් මේ එකතු වෙච්ච මේ මෙයා මඩ ලුණු දැන් පිරිපහදු කරන්න ඕනේ. සාමාන්‍ය කුඩු වෙච්චා. මේ එකතු කරනකොට මේ ට්‍රැක්ටර් වලට දාන එකතු කරනකොට වැටලා ඉතුරු නේද තමයි මේ අයින ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වැඩ කරන අයට බොන්න වතුර එහෙම තියාගෙන ඉතින් යාලා මාර මානසිකයක් වෙනවා ලුණු කඩනකොට. ට්‍රැක්ටර් වලට පටවන්න එකතු කරන්න සාමාන්‍යයෙන් වැඩ කරන දවසකට 25ක් 30ක් වගේ මේ වගේ තැනක වැඩ කරනවා. හැමතරම තියෙන්නේ මේ වගේ කොටස් වෙන් කරලා තියලා ඒවයින් වතුර යම් කිසි ක්‍රමවේදයකට තමයි මේකට බෙදලා කරන්නේ. මේකට වතුර එන තැන තමයි මේ මෙතන තියෙන්නේ. ඒ ක්‍රමවේදය ගැන කොහොමද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා හරියටම විස්තරයක් මම ඒ සම්බන්ධව ආයතන මට්ටමින් ඉන්න නිලධාරියෙක් හරහා ඊළඟ වීඩියෝ එකට ගේන්නම්. ඉතින් දැක්කම ලස්සනයි. මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඒකයි ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුණා. හරිම ලස්සන දර්ශනයක් ලුණු කඩනකොට. ඒකයි වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න. මොනවද තියෙනවනම් අනිවාර්යෙන් comment කරන්න. ඔයාලගේ comment එක තමයි වැදගත්ම. අඩුපාඩු හැමදේම comment එකෙන් තමයි දැනගන්න වෙන්නේ. අනිවාර්යෙන් comment එකක් දාන්න. එහෙනම් ජය වේවා සුබ දවසක්. සුත්‍රි දෙමින් හම්බෙමු.